ලංකාවේ අපේ ප්‍රධාන ආහාරය බත් වගේ මේ අරාබි රටවල් වල ප්‍රධාන ආහාරය තමයි රොටි. රොටි කියන්නේ හැමදාම වගේ ගෙවල් වල කනවා. මම යන්නේ මේ රොටි ගේන්න. බලමු බෑග් එකකුත් ගත්තා. බලමු රොටි ගේන්න ෂොප් එකට යන්නේ. බලමු මම පෙන්නන්න රොටි ෂොප් එක මොන වගේද කියලා. ලංකාවේ කට්ටිය එහෙම එකතු වුණාට පස්සේ කතා කරන්න පාරවල් අයින් වල එහෙම ඉන්නවානේ. මෙහෙ එහෙම නැහැ. මෙහෙකට වෙනම ගෙවල් වල හදාලා තියෙනවා දුවානියේ කියලා මේ වගේ තැන. මේ වගේ තැනකට කට්ටිය එකතු වෙනවා සතියට දවස් 2ක් 3ක්. නැත්තම් සතියම වුණත් ඉන්න ගෙවල් තියෙනවා. ඒ තැන් වලට වෙලා කාලා බීලා කතා කරලා කට්ටියම රැවිද්දි ගෙවල් වලට යනවා. ලංකාවේ තැන් තැන් වල කුණු දැම්මට මේ රටවල් වල හැමතැනම ගෙයින් ගෙටම ඩස්බින් තියලා තියෙනවා. කුණු පාරේ දාන්න බෑ. එක්ක දඩ ගහනවා. මීටර් 100න් 100 කියන්නේ මීටර් 50න් 50ට වගේ ඩස්බින් තියෙනවා. ඒවට තමයි කට්ටිය කුණු දාන්නේ. හැමතැනම පාරේ දාන්න බෑ. ෂොප් එකට ටිකක් දුර යනවා. යම් බලන්න. මේ බෑග් එකට තමයි රොටි දාන්න ඉන්නේ. මේ රොටි ෂොප් එක මම පෙන්නනවා ඔයාලට ඇතුළේ වෙන්නේ මොකක්ද කියලා. අර අතන හැමුල්ලින් එක්කෙනා කරන්නේ පිටුවරින් බෝල හදලා. පිටුවරින් බෝල හදලා. මෙහා පැත්තේ එක්කෙනාට දෙනවා එයා තමයි රොටිය හදලා. මේ ඇතුළේ ගින්දර තියෙන්නේ පිටියේ ගාවට පස්සේ රොටිය හැදෙනවා. dia hadamin. Roti ko natin kapag katulad na tulad na bisa kita gagawin. Dia walau tu, bukan naik ke marut tu. Yang tu ada ni gua, kau di chance kan bon lah. Oh my god! Hello. Ni ada mana roti bola ada. Hari mana ya? Ni bola ada di mana? एक कर नेहमाई अतुली तीन हाय तीन ने हाथ हुआ थैंक यू सुप्रान ब्रदर वीडियो කරද්දී ඇවිල්ලා අතුලට බලන්නේ කිව්වා. ඒක තමයි යාලා කරා. අරක රත් වෙන්න වහලා තියෙනවා. පාංච
ඕකයි රොටිය. ඔයාලට බලන්න වෙලාවට chance එකක් දුන්න ඇතුළට ඇවිල්ලාම බලන්නේ කියලා. මම රොටි ගත්තා. කොහොම ඒ රොටිය වෙනවා ලංකාවේ සල්ලි වලින් රුපියල් 20ක් වගේ. රොටි එකක් කෑවම එක්කෙනෙක්ට හොඳට බඩ පිරෙනවා. ඔන්න ඕකයි රොටි කතාව. ඔන්න ඕක තමයි රට රොටිය. මම යනවා එහෙනම් ජය වේවා කට්ටියට.